හල්ලෝ හැමෝටම වෙල්කම් ටු මයි YouTube channel සචින් ලියනක. ඉතින් හැමෝම ආදරෙන් තවත් ආදරෙන් පිළිගන්නවා. කාලෙක ඉඳලා කට්ටිය එල්ලුවා පොඩි වීඩියෝ එකක් දාන්න කියලා ජානු එකේ. ඉතින් දැන් මං යන්නේ ජානුගේ පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ඔයගොල්ලන්ට දාන්න. ඉතින් ගොඩක් කට්ටිය මේ දවස්වල කියනවා නෝරයි සාහසු එකතු වෙන්න කියලා. ඉතින් ඒ ගැන කතා කරන්න තමයි මං අද යන්නේ. නෝරත් එක්කම කතා කරලා බලමු අපි මොකද්ද මේ ගැන කියන්නේ, මොකද්ද කරන්නේ එහෙම කියලා. ඉතින් මේ වෙලාවෙත් මම ෂූටින් අතරතුර ඉන්නේ. ඉතින් වීඩියෝ එක දවස් දාන්න ඕන කියලා හිතුන නිසා තමයි ටග් ගාලා මේක රෙකෝඩ් කරලා ඔයගොල්ලන්ට බලන්න දෙන්න හිටියේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මට ගොඩක් ආදරේ, දවසින් දවස මැසේජ් එනවා, කෝල් එනවා, කමෙන්ට් එනවා. මේ හැමදේටම ගොඩාක් ස්තුතියි. හැමෝම ගෙම ආදරේ දවසින් දවස වැඩි වෙද්දී නළුවෙක් විදිහට මම ගොඩාක් සතුටු වෙනවා ඒ සම්බන්ධයෙන්. ඉතින් ඔයගොල්ලෝ හැමදාම මගෙත් එක්ක ඉන්න එක තමයි මට ගන්න පුළුවන්, ලබන්න පුළුවන් ලොකුම සතුට. මේ වීඩියෝ එකෙන් අපි නෝරාව නිකන් ඉන්ටර්විව් එකක් ගත්තා. මොකද මේ දවස්වල වැඩියම මම කිව්වා අහනවා කියලා නෝරාගේ මගේ ස්ටෝරිය. ඉතින් නෝරා කියන්නේ අපේ ශ්‍රී ලංකේෙන් නිකන් ඉන්ටර්විව් එකක් ගත්තා ෂූටින් අතරතුරේ. මේ අපි ෂූටින් කරන අතරතුරේ වීඩියෝ එකක් තමයි ඔය දැම්මේ. ඔයගොල්ලන්ට බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔගොල්ලො තවත් ජානුවට එකතු වෙනවා. ඉතින් ජානු කොටස් 200ක් සමරනවා අපි. තව අන්තිම ටික තමයි, කියන්නේ හොඳම හරිය තමයි දැන් පටන් ගන්නෙ. ඔගොල්ලොන්ට ඒක ආදරෙන් බලන්න පුළුවන්. මොකද කතාව දැන් තමයි හරියටම පටන් ගන්න. අපි කියන්නේ එහෙමයි. ඉතින් අපිට ඔගොල්ලොන් පෙබරවාරි මාසේ මාර්තු මාසේ විතර වෙද්දී ගොඩක් වෙලාවට මේක ඉවර වෙයි. ඉතින් මේ අන්තිමට කියන්නේ ඔයගොල්ලන්ට ආදරෙන් බලන්න, තව බැලුව නැති කට්ටියට ආරාධනා කරන්න මේක බලන්න කියලා. මොකද හරි ලස්සන කතාවක්, අමරණීය ප්‍රේමයක් මේවට ගොනු වෙනවා. ඒකත් එක්ක අර හැම කෙනෙක්ගේම හිතවල තියෙනවනේ ආදරයක්. ඉතින් ඒ ආදරේ, සාහස්ගේ ආදරේ කොහොමද පිට වුණ විදිය, සාහස්ගේ නිර්දෝෂී ආදරයක්ද, කොහොම පරිගැනීමේ ආදරයක් තියෙන්නේ කියලා ඔයගොල්ලෝ ඉස්සරහට බලා ගන්න පුළුවන්. පර්සනලි මම හරි ආදරේ කරන ටෙල් නාට්‍යයක් සහ ෂූටින් යන හරි ආදරේ කරන ටෙල් නාට්‍යයක් හරි සතුටින් කාලේ ගෙවනවා අපි අතරේ. ඒව දාන්න බෑ මේක, මොකද ඒව දැම්මොත් මේ වීඩියෝස් බලන්න බැරි වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරේ, thank you. ඒ වගේම රාත්‍රී 7:30ට, සතිය දවස් රාත්‍රී 7:30ට ITN හරහා ඔයගොල්ලන්ට ජානු ටෙල් නාට්‍ය බලා ගන්න පුළුවන්. ඉතින් සහස්, නෝරා, ජානු, අල්පෝන්සු, නාරද, නිත්‍යා, රන්දික, ඒක කට්ටියගේ වටා තමයි මේ කතාව යන්නේ. හරි ලස්සනට මේක ගොනු කරලා දෙනවා සමීර අයියා. ඒ වගේම අපේ මංජු අයියා තමයි කැමරා කරන්නේ. හැමෝටම ගොඩක් thank you. ඒ වගේම ඔයගොල්ලෝ බලන් යන්න, මේව දැක්ක නැති කෑලි ඔයගොල්ලෝ බලලා හොඳ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මතක් කරලා මගේ YouTube channel එක subscribe කරන්න. දැම්ම වීඩියෝ එක තියලා subscribe කරන්න මගේ YouTube channel එක. ඉතින් ඉස්සරහටත් මයිත් එක්ක ඉන්න. අපි බලමු කොහොමද ඉසිනි උත්තර දුන්නේ කියලා. අද ඉන්න අපි නෝරත් එක්ක. නෝරාගෙන් ප්‍රශ්න 10ක් නෙමෙයි 20ක් තියෙනවා අහන්න. නෝරා මොකද එන්නේ මේ දවස්? ජානු එක්ක සහස් එක්ක නෝරා ඉන්න මේ දවස් ටික. හරි, දැන් මේ ඒගොල්ලෝ කට්ටිය අහලා තිබ්බා ඔයාව අර කලිනුත් ඇවුවම ඔයාට සහස්ස ලැබුණොත් ඔයා ගන්නවද? ඔව්. ඒ කියන්නේ දැන් ජානු ෆයිට් කරනවත් එක්ක මේ ගන්න try කරනවා. එතකොට එහෙමනේ. එයා ඉතින් අල්පොන්සෝ බඳලා ඉන්නේ. එතකොට ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්න නෑ. ප්‍රශ්නයක් නෑ. හරි. ගත්තා හරි. එතකොට ඔයගෙන් ඉච්චර ප්‍රශ්න අහන්නේ පොඩි දේවල් දෙක තුනක් අහනවා. අමාරුයි දන්නේ මට කලින් ගෝ ප්‍රශ්න ටික දෙන්න කියලා. අපේ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්ද? පෞසෙද්ද? හරි. ඊළඟ ප්‍රශ්නේ ආවට තියෙනවා. ඔයා මේ TikTok එකේ dance කර වීඩියෝස් දානවා කියලා මේ කියන කට්ටිය කොල්ලොන්ට පේන්න දාන්නේ කියලා. ඔයා ඇත්තටම කියන්නේ පිරිමි ළමයිට පේන්න දාන්න නිකන් දාන්න. මම නටන වීඩියෝ කරන්නේ නැහැ ගොඩක්. මොකද මේක කරන්නේ? ඒක එකයි කිරි බෝලේ. එකයි අනිත් ඒවා ඉතින් ඔය පාරවල අවසාන ප්‍රශ්නේ. අපිට වෙලා නැහැ මේ වීඩියෝ එකට දාන්න ඕන නිසා. අවසාන ප්‍රශ්නය, තීරණාත්මක ප්‍රශ්න. ඔබ ඉදිරියට යනවද? ඔව්. හරි. අවසාන ප්‍රශ්නය 50-50 නෑ. මොකුත් නෑ. ආස්ති ඕඩියන්ස් උත් නෑ, ගෝල් ෆ්‍රෙන්ඩ් උත් නෑ. හරිද? ඔයාලට තියෙන එකම ප්‍රශ්නේ ඔයා කෙලින් උත්තර දෙන්න. හරි. ඔයා කෙලින් උත්තර දෙන මිනිස්සෙක්. ඔව්. කෙලින් අඩ කරන මිනිස්සෙක්. හරි. ඔයා අදට ගැන මොකද හිතන්නේ? ඔයා මොන වගේ කොල්ලෙක්ටද කැමති? තනියෙන් කියන්න කැමරාවට. අයියෝ. කියන්න. ආදරේ කියන්නේ සුන්දරනේ. වදේම මේ සුන්දර දෙයක් කියන්නේ. එහෙමනේ උත්තරයක් දෙනවා. නෑ නෑ, හරි කෙනා හම්බුනත් හොඳයි ජීවිතේට. වැරදි කෙනා හම්බුනත්. වැරදි කෙනා හම්බුනත් ඒක වේදනාවක්. ඉතින් හම්බෙන්නේ ඔයාටනේ.
ඉතින් හරි මම ඇති ඇයිවා හම්බ කරන්නේ අම්ම කරන්නේ සල්ලිනේ. අම්ම වාට ඇයි වගේ හම්බවීමකට අවස්ථාවක් දෙන්න ඒ කියන්නේ ඉගෙන වැරදි මනුස්සයටත් අවස්ථාවක් නෑ නෑ වැරදි මිනිස්සු හරි මිනිස්සු කියලා අපිට හොයන්න බෑ සචින්. හරිද? දැන් ඔයා නරක මිනිස්සෙක් වුණත් මට යකෝ මොන බලන්න හොයන්න මං කියන්නේ හොයන්න බෑ. මිනිස්සු හරි ඔයා මොනවයි කොල්ලටද කැමති ඒ කියන්නේ ගති ගුණද නැත්නම් මන් දන්නේ ඔය කැමතියක් කියන්නේ මං කැමතිද අඩි 6ක් උස වෙන්න ඕන. ඊට පස්සේ අඩි 6ක් උස වෙන්න ඕන. තව සුදු වෙන්න ඕන. මං ඒ කියන්නේ එහෙම පාට ભેද කරනවා නෙමෙයි. ඒ වුණාට මම කළු කොල්ලොන්ට ඒක වතයි නෑ නෑ මම චුට්ටක් ලිටස් වලින් ගත්තොත් එහෙම මම අහන් ඉන්න පුළුවන් වෙන මම හැම වෙලෙම චුට්ටක් කියනවා වැඩි කටේක වගේ ඒ කියවනවා. ඉතින් අහගෙන ඉන්න පුළුවන් කෙනෙක් නම් කමන්නේ නැහැ ඉතින්. චුට්ටක් වැඩි මල් වෙන්නත් ඕන. අවුරුදු 5ක් 6ක් විතර. එච්චර ඒද එච්චරයි දැන් යකෝ මේ ඔය කොල්ලෝ ටික හොයන්න වෙනම කොල්ලෙක් හදන්න වෙනවා ඌ උස කොල්ලෙකුයි එහෙම ලස්සන ළමයි ලංකාවේ ඉන්නවා. ලස්සන පිරිමි ළමයි ලංකාවේ ඉන්න ඔයා කොහොමද කියන්නේ නැහැ කියන්නේ? ඔව් තියන ලස්සන පිරිමි ළමයි ලංකාවේ ඉන්න එහෙම කෙනෙක් කතා කරනවා. ඉන්න මේ හරි එහෙනම් හරි වාගේ වැඩ ටික සාර්ථක කරන්න මේක මේගොල්ලන්ට මොකක් හරි කියන්න වාගේද වා වෙනුවෙන් දාන්න මේ ප්‍රෝග්‍රෑම් එක කියන්න මොකක්ද thank you ජානු බලනවාට සහ නෝරවට එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා දිගටම ඉතින් ජානු බලන්න. ජානුත් එක්ක එකතු වෙලා ඉන්න. පොඩ්ඩක් මට කියන්නවත් දෙදෙන් පස්සේ නේද නෑ ඒක මට හිතුණා වීඩියෝ එක දෙදෙන් පස්සේ තමයි නැත්තම් මෙච්චර මරි මොංගල් දේවල් ඉතින් නෑ බං